ආදරයෙන් පිළිගන්නවා TV ස්ටුඩියෝඩි YouTube නාලිකාවෙන් අරන් ආපු අලුත් වීඩියෝ එකත් එක්ක. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැන් මගේ channel එක subscribe කරලා එකතු වෙන්න. අලුත්ම වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාලගේ phone එකට notification එකක් ගන්න අනිවාර්යෙන් bell icon එක click කරන්න. ඒ නිසා අනිවාර්යෙන් රතුපාර subscribe button එක click කරන ගමන් bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. අසසුම හා රජයේ සහනාධාර පිළිබඳව ගෙනෙන පුවත් මාලාවේ තවත් එක් වීඩියෝවක් සමගයි ඔබ මෙරැඳී සිටින්නේ. අසසුන් ප්‍රතිලාභී මුදල් හා රජය විසින් ලබා දෙන තවත් ප්‍රතිලාභ සම්බන්ධයෙන් තමයි අද මේ වීඩියෝ අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න කැමති රුසියානු ස්ටුඩන්ට් වීසා සඳහා මෙන්න දැන් අවස්ථාවක් උදා වෙලා තියෙනවා. ඉගෙන ගන්න ගමන් රැකියාවක් කරලා මුදල් ඉපයීමේ අවස්ථාවක් ඔබට ලැබෙනවා. ඉතින් විශ්වාසනීයව සාධාරණ මුදලකට රට යන්න දැන්ම 078 330 8902 078 330 8902 මෙම දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබට වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. මේ දුරකථන අංකය අපහළ description box එකේ දාලා තියන්නම්. ඉතින් පරක්කු නොවි අද මෙම අංකයට පණිවිඩයක් යවලා විස්තර දැනගන්න. දැන් අපි යමු වීඩියෝ එකට. අසසුන් ප්‍රතිලාභීන්ට හා වෙනත් රජයේ සහනාධාර ලබන පුද්ගලයන් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිදු කළ කතාවක් පිළිබඳව තමයි මම අද මේ වීඩියෝ අරගෙන ආවේ. ඉතින් ඔන්න පසුගියදා මන්නාරම් ප්‍රදේශයේදී පැවති ජනහමුවකදී ජනපති අනුර කුමාර දිසානායක මහතා විසින් අසසුම හා වෙනත් අඩු ආදායම්ලාභී ප්‍රතිලාභ ලබන පිරිස වෙත ලබා දෙන දීමනා පිළිබඳව ප්‍රකාශයන් සිදු කළා. අපි දැන් ඒ මොනවද කියලා බලමු. එළඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4කට අසසුන් ප්‍රතිලාභය ලබා දීමට රජය විසින් තීරණය කර ඇති බවට ජනපති අනුර කුමාර දිසානායක මහතා විසින් ප්‍රකාශ කළා. ඊට අමතරව එතුමා විසින් පැවසූ දේ මා පහතින් මෙසේ දක්වන්නම්. වසර 5කට පසු වැඩිම ඩොලර් සංචිතය අප සතුව පවතිනවා. මාස 6ක් තිස්සේම තෙල් මිල ස්ථාවරයි. අපි තෙල් මිල අඩු කළා. විදුලි ගාස්තු අඩු කළා. රාජ්‍ය සේවය පඩි වැඩි කළා. අසසුම දීමනාව වැඩි කිරීමට පියවර ගත්තා. ඒ වගේම තවත් අලුත් පවුල් ලක්ෂ 4කට අසසුන් ප්‍රතිලාභ ලබා දීමට පියවර ගැනීමට තීරණය කළා. ඒ වගේම පාසල් ළමුන්ට සියලුම නිල ඇඳුම් නොමිලේ ලබා දීමටත් අප රජය විසින් කටයුතු කරනවා. ඊට අමතරව ළමයින් 300ට අඩු පාසල් වලට සපත්තු ගැනීම සඳහා අවශ්‍ය මුදල් ලබා දීමට පියවර ගන්නවා. එමෙන්ම ළමයින් ලක්ෂ 16කට පාසල් පොත් ලබා ගැනීම සඳහා රුපියල් 6000 බැගින් ලබා දෙනවා. අපි අවුරුදු 5-6කට පස්සේ අලුතින් 30000ක් පිරිස රාජ්‍ය සේවයට බඳවා ගැනීමට තීරණය කළා. එයට മന്ത്രിවරුන්ගේ හෝ ඇමතිවරුන්ගේ පිටිපස්සේ ආ යුතු නැහැ. පුවත්පත්වල අපි මේ දේවල් පිළිබඳව පළ කරනවා. විභාගවලට වාඩි වෙලා ඉහළම ලකුණු ගන්න. එවිට ඔයාලට ස්ථිරම රැකියාවක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයට ජනතාවට ලබා දෙන සහන හා මේ අන්දමින් ඉතා සාධාරණ සමාජයක් ගොඩනැගීම සඳහා කටයුතු කරන බවයි ජනාධිපතිතුමා විසින් වැඩිදුරටත් ප්‍රකාශ කරන ලැබුවේ. ඉතින් ඉදිරියේදී අලුතින් පවුල් ලක්ෂ 4කට අසසුම දීමනාව ලබා දීමට කටයුතු සිදු වෙනවා. ඒ වගේම පාසල් ළමුන් සඳහාද විශේෂ දීමනා රැසක් ලබා දීමට පියවර ගන්නවා. ඉතින් මේ ආරින් ඉදිරියට ජනතාව බලා ගනිමින් මේ ආණ්ඩුව ඉදිරියටත් වැඩ කරන බව තමයි ජනාධිපතිතුමා විසින් තවදුරටත් ප්‍රකාශ කළේ. ඉතින් අසසුන් ප්‍රතිලාභය කෙරෙහි උනන්දු වෙන ඔයාලට මේ තොරතුරුත් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් මේ වගේ අසසුම හා රජය විසින් ලබා දෙන තවත් දීමනා පිළිබඳව අලුත්ම තොරතුරු එසලින් දැනගන්න ඔබ තවමත් TV Studio D YouTube නාලිකාව subscribe කර නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම අලුත් වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාගේ දුරකථනයෙන් notification එකක් ගන්න bell icon එක click කරලා තියාගන්න. තවත් මෙවැනිම අලුත්ම තොරතුරක් සමග අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.